හායි හැමෝටම කොහොමද? හුඟ කාලයකට පස්සේ වීඩියෝ එකක් කරනවා. මම කෙටියෙන් කියන්නම් වීඩියෝ එකේ මොකද්ද කියන්නේ කියලා. හේතුව තමයි දැන් ගොඩක් අය කැනඩා වලට ස්ටුඩන්ට් වීසා වලට ඇප්ලයි කරනවා. මම කියන්නේ කැනඩා වලට දැන් දාන්න එපා. හේතුව තමයි වීසා රිජෙක්ට් වෙනවා. දැන් 10ක් ගත්තොතින් 8ක්ම රිජෙක්ට් වෙනවා. ඔය වගේ ප්‍රතිශතයක්. එකන මේ වීඩියෝක දකින කවුරු හරි ඉන්නවනම් වීසා රිජෙක්ට් වෙච්ච ඒගොල්ලෝ පිළිගනි මම මේ කියන්නේ ඇත්ත කියලා. මොකද මට දැන් මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා. දැන් මේ රටේ අවුරුදු 6කට කලින් තිබ්බ රට නෙමෙයි දැන් කැනඩාවේ සිටුේෂන් එක ගොඩාක් වෙනස්. ඒ කියන්නේ දැන් මෙහි ජොබ් මාකට් එක නැහැ, ජොබ් නැහැ, ස්ටුඩන්ට්ස්ලා විදියට ආපු මිනිස්සු ඉන්නවා. මාස 3-4 ආපු අය ඉන්නවා. මගේ යාළුවෝ ජොබ් නැතුව ඩේලි කතා කරලා අහනවා අනේ මාෂි ජොබ් එකක් හොයලා දෙන්න බැරිද ඒ වගේ දේවල්. ඉතින් ඇත්තටම දැන් මං කලින් ආපුවට ජොබ් හොයලා දීලා තියෙනවා, ඉන්න තැන් හොයලා දීලා තියෙනවා. හැබැයි දැන් නම් ඇත්තටම ජොබ් නැහැ. මටත් හරි දුකයි, මටත් හරි අසරණයි. මොකද යාළුවෙක් ඇවිල්ලා ජොබ් එකක් හොයලා දෙන්න බැරි තරමට හිතන්නකෝ මේ රට කොච්චර දැන් කියන්නේ සිටුේෂන් එක වෙනස් වෙලාද කියලා. එහෙනම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ගොඩක් කැනඩා එන්න කියලා. හේතුව ওই හේතුව කියන්නේ ජොබ් මාකට් එක සහ තව කියන්නේ යුනිවර්සිටි ෆීස් ගොඩක් වැඩි වෙලා තියෙනවා. කියන්නේ හැම රික්වයර්මන්ට් එකක්ම ගොඩක් වෙනස් වෙලා තියෙනවා. රූල්ස් වෙනස් වෙලා තියෙනවා. PR එක ගන්න ලේසි නෑ. දැන් ඉස්සර වගේ පර්මනන්ට් රෙසිඩෙන්සි එක දෙන්නෙම නැති තරම්. කියන්නේ මාර විදියට ඕගොල්ලන්ට මාර කට්ටක් කන්න වෙනවා. දැන් මම ආවේ 2019 ඒ වගේ නෙමෙයි. දැන් මාරම ටෆ් හැමදේම. ඊට අමතරව දැන් අමතරව කියන්නේ දැන් ප්‍රධානතම දේ මෙහෙට මේ රටට එන එකනේ. දැන් වැඩේ කියන්නේ දැන් වීසා දෙන්නේ නැහැ. දැන් 10ක් ගත්තොත් වීසා 8ක්ම රිජෙක්ට් වෙනවා. ඒක පිළිගනි. ගොඩක් අය මේ වීඩියෝ එක දකින වීසා දාලා තියන ඉන්නවනම් පිළිගනි. හේතුව තමයි වීසා රිජෙක්ට් වෙන. දැන් මේ රටට ඕනාටත් වඩා මිනිස්සු අරගෙන මේ ආණ්ඩුවෙන් මිනිස්සු ඕනටත් වඩා අරගෙන දැන් එයාලට දැන් මේක ඇති වෙලා තියෙන දේ ඒගොල්ලන්ට ලිමිට් කරන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ දැන් කොච්චර ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක ස්ට්‍රෝං වුණත් ඒ කියන්නේ ඕගොල්ලෝ හොඳට අපි හිතමු දැන් වීසා දාද්දී ඕගොල්ලෝ හොඳට ෆන්ඩ්ස් පෙන්නලා තියෙනවා. තව ඕගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොඳයි, এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් හොඳයි, වර්ක් එක්ස්පීරියන්ස් හොඳයි. ඕවර්ऑල් බෑග්ග්‍රවුන්ඩ් එක කොච්චර ස්ට්‍රෝං වුණත් එයාලා මොකක්ම හරි පොයින්ට් එකක් අරගෙන ඕගොල්ලන්ගේ වීසා එක රිජෙක්ට් කරනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පර්පස් එක විදියට දෙන්නේ ඒගොල්ලෝ රිජෙක්ට් කරපු හේතුව විදියට දෙන්නේ එක්කෝ ෆන්ඩ්ස් මදි කියයි එක්කෝ ඔයාලගේ මේ කියන්නේ රටට ඇතුල් වෙන පර්පස් එක ඒගොල්ලන්ට සැටිස්ෆයි නැහැ කියයි. තව හේතුවක් විදියට ඒගොල්ලෝ ගොඩක්ම දෙනවා මෙහෙට ස්ටඩීස් වලට ඇවිල්ලා ස්ටඩීස් කම්ප්ලීට් කරලා ඕගොල්ලෝ ආපහු යන්නේ නැහැ කියලා ඒගොල්ලන්ට හිතෙනවා කියලා කියයි. ඔය වගේ හේතු තමයි දෙන්නේ. ඉතින් මම හින්දා රෙකමන්ඩ් කරන්නේ නැහැ කැනඩා වලට වීසා දාන්න කියලා. මොකද මට හිතට එකගව මට බෑ මගේ මිනිස්සුන්ට බොරු කියන්න. මොකද ලංකාවේ මිනිස්සු වෙනුවෙන් මම මේ වීඩියෝ එක කරන්නේ. මට කියන්න බෑ හිතට එකගව එන්න කැනඩාව නියමයි. ඕගොල්ලන්ට දැන් හරි ඊසි හැමදේම එහෙම මට කියන්න බෑ. මොකද ඒක බොරු. මොකද මම වුණත් මෙහෙට එද්දි මම සෑහෙන මගේ තිබ්බ සතම ඒ කියන්නේ ගොඩාක් සල්ලි වියදම් වුණා. ඉතින් මම දන්නවා එක රුපියලක් වියදම් වුණොත් කොච්චර අපිට ඒක දැනෙනවද කියලා. ඉතින් මට එහෙම දැනගෙන මට මේ බොරුවට මිනිස්සුන්ගේ පොඩි සල්ලියක් නෙමෙයිනේ ඉවර වෙන රුපියල් 1000 2000ක් නෙමෙයිනේ ලක්ෂ ගණන්නේ. මට ඒ හින්දා මේ වීසා සක්සස් වෙනවා නම් ඕකේ. වීසා එක ලැබෙනවනේ. වීසා ලැබෙන්නේ නැහැ කියලා දැන මට බොරුවට කියන්න බෑ වීසා දාන්න කියලා. මොකද එකපාරක වීසා දැම්මහම රුපියල් ලක්ෂ 20 25 මිනිස්සුන්ගෙන් නැති වෙනවා. ඉතින් ඒ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ නැහැ කැනඩා වලට ඇප්ලයි කරන්න කියලා. මේ දවස්වල ගොඩක් UK වලට ස්ටුඩන්ට් වීසා වදිනවා. හැබැයි UK වලත් ගොඩක් රූල්ස් වෙනස් වෙලා තියෙනවා. දැන් සති දෙකකට කලින් වගේ රූල්ස් වෙනස් වුණා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් කලින් දැන් ස්ටඩීස් කම්ප්ලීට් කරලා වර්ක් පර්මිට් එක අරගෙන හැමදේම අරගෙන PR එක ගන්න තැනට වෙනකන් ඒගොල්ලන්ගේ රූල්ස් තිබ්බේ අවුරුදු 5ක් UK වල ඉන්න ඕනේ PR එක ගන්න. එනකොට දැන් අලුතෙන් ඇඩ් වෙච්ච රූල්ස් අනුව ඔයාලා අවුරුදු 10ක් ඉන්න ඕනේ PR එක ගන්න. ලොකු කාලයක් පොඩි කාලයක් නෙමෙයිනේ. හැබැයි ඉතින් ඕගොල්ලන්ට මේ වගේ රටක සෙටල් වෙන්න ඕන නම් කට්ටක් කන්න වෙනවා. මම කියන්නේ මේ අම්බෝ අවුරුදු 10 වැඩි එහෙම කියලා. මොකද දැන් මම ඇවිල්ලත් අවුරුදු 10ක් යනවා. අපිටත් අපේ පේපර්ස් හදාගන්න, ඉමිග්‍රේෂන් ස්ටේටස් හදාගන්න සෑහෙන කාලයක් ගියා. ඉතින් දෙයක් අපි ලබා ගන්න ඕන නම් අපි අනිවාර්යෙන් දෙයක් කැප කරන්න ඕනේ. අපේ කාලය තමයි මෙහෙදි කැප කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ කැනඩා මේ වෙද්දි දාන්න එපා. හේතුව අපරාධය ඕගොල්ලන්ගේ සල්ලි. එහෙමත් අප්‍රූව් වෙන අය ඉන්නවා මම දකිනවා. ඒත් ගොඩාක්ම තියෙන්නේ වීසා රිජෙක්ට් වෙනා මිනිස්සු පෝස්ට් දානවා දවස ගානේ අයියෝ අපිට මෙච්චර සල්ලි වියදම් වුණා
මේ ඒ වගේ දේවල් දකිනවා ඉතින් මම. ඒකයි මම මේ වීඩියෝ කරන්න ප්‍රධානතම හේතුව. ඉතින් ඔයගලන්ට පුළුවන් UK වගේ ඇප්ලයි කරන්න. තව ගොඩක් ෆින්ලන්ඩ් වලට කට්ටිය මූව් වෙනවා දැන්. ෆින්ලන්ඩ්, UK, ඕස්ට්‍රේලියා අමාරුයි, කැනඩා අමාරුයි, නිව්සීලන්ඩ් අමාරුයි. ඉතින් ඒක තමයි මට අද කියන්න ඕනුනේ. ඉතින් ඕගලන්ට පුළුවන් UK ඇප්ලයි කරන්න. තව මොනවා හරි ඔයගොල්ලෝ ඒ කියන්නේ වීසා දාන්න මොනවා හරි ඒ කියන්නේ ඔල්රෙඩි process එක පටන් අරගෙන හරි එහෙම කට්ටිය ඉන්නවා නම් ඒක UK හරි දාන්න කට්ටිය ඉන්නවා නම් ඔයගොල්ලෝ මට මොනවා හරි ඒ කියන්නේ මගේ පැත්තෙන් එන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මට මැසේජ් එකක් දාන්න. මම දන්න දේවල් තියෙනවා නම් මට ඔයගලන්ට කියලා දෙන්න පුළුවන්. තව ඔයගොල්ලෝ SOP එක හදලා තියෙනවා නම් SOP ඒ කියන්නේ statement of purpose ඒක හදලා තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මට ඒක චෙක් කරගන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් මට මැසේජ් එකක් හරි ඊමේල් හරි කරන්න ඔයගලන්ගේ ડોකියුමන්ට් එක මට පුළුවන් ඒක චෙක් කරලා දෙන්න මොන හරි වැරදි අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඉතින් මට ඕකයි කියන්න ඕනුනේ මට බොරු නිකන් සුරංගනා ලෝකම වන්න ඕනේ නැහැ. ඔයගලන්ට මොකද දැන් ගොඩක් YouTube කරන කට්ටිය එහෙමනේ මේ ලස්සන thumbnail එකක් දාලා කියනවා මෙහාට එන්න මෙහෙ සුපිරි. එහෙම නෑ දැන් මෙහෙ සිටුේෂන් එක ඇත්තටම වර්ස් පැත්තට යන්නේ. ගොඩාක් මිනිස්සු ඉන්නවා මෙහෙට ඇවිල්ලා USA move වෙන කට්ටිය. ඒ කියන්නේ මෙහෙ ඉන්න අමාරුයි. ඒ කියන්නේ expensive හැමදේම. ඒ කියන්නේ මිනිස්සුන්ට survive වෙන ගොඩක් අමාරුයි. සමහර මිනිස්සු ඉන්නවා රස්සාවල් දෙකක් කරලා survive වෙන්න බැරි. ඉතින් එහෙම සිටුේෂන් එකක් තියාගෙන මට බෑ ඔයගලන්ට කියන්න මේ එන්න කියලා. මොකද ඇවිල්ලා අන්තිමට ඔයගොල්ලෝ අමාරු වුණාට පස්සේ ඒක මටත් මිනිස්සු මටත් කර්ස් කරයි. ඉතින් ඕකයි මට කියන්න ඕනුනේ. ඔයගලන්ට මොනවම හරි වීසා සම්බන්ධව. මොකද දැන් ගොඩක්ම කියන්නේ මේ රටවල් වල වීසා process එක similar. ඒ කියන්නේ අවශ්‍ය කරන ડોකියුමන්ට් එහෙම similar. UK, US, එතකොට New Zealand, Australia, Canada ගොඩක්ම වීසා process එක similar. ඒ කියන්නේ එකම විදියට යන්නේ. ඉතින් මට පුළුවන් මම දන්න දැනුම මට ඔයාලත් එක්ක share කරගන්න. මොනවම හරි නොදන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. SOP එකක් චෙක් කරගන්න තියෙනවා නම් මට ඊමේල් කරන්නත් පුළුවන්. ඕක තමයි මට කියන්න ඕනුනේ. ඉතින් මම හුඟ කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්න මොකද මම ගොඩාක් බිසි වෙලා හිටියා බබාලගේ වැඩත් එක්ක. මට දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මට වීඩියෝ එකක් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම දැන් ටිකක් දැන් ආ YouTube එක පටන් ගන්න හිතාගෙන ඉන්නවා. මේ මගේ ෆස්ට් වීඩියෝ එක මේ කාලයකට පස්සේ කරන. ඉතින් මොනවම හරි තියෙනවා නම් දැනගන්න මොනවම හරි කන්සර්න් එකක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම දන්න දේවල් මම දන්න දැනුම අනුව මට ඔයගලන්ට කියලා දෙන්න පුළුවන්. ඉතින් thank you so much for watching. Okay, bye everyone.